ඉතින් හදපු SMPS සර්කිට් එක ඔන්න ඔය විදිහට හරියටම වැඩ කරනවා. අපිට 12 වෝල්ට් එකක් මේකෙන් අවුට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ SMPS සප්ලයි එක හදාගන්නේ කියලා. ආයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අද SMPS පවර් සප්ලයි එකක් හදන්න යන්න මම කලින් වීඩියෝ එකෙන් කිව්වා මෙන්න මේ ඩයග්‍රෑම් එක මම අරන් ආවා. මෙන්න මේ කොටස් ටික හොයාගෙන මම මේක ගොඩනගන්න බලනවා කියලා. ඉතින් එහෙම හදන වීඩියෝ එක තමයි මම අද අරන් එන්නේ. ඉතින් මේකේ මේ සියලුම කොටස් මම හොයාගෙන ගොඩක් ඒවා යාළුවනේ පරණ බෝඩ් වලින් ගලවලා ගත්තේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳන් මේ මොස්ෆෙට් එක එතකොට මේ ඉන්ඩක්ටර් එක NTC එක රෙක්ටිෆයර් බ්‍රිජ් එක ඉතින් මේ සියලුම කොටස් මම පරණ බෝඩ් වලින් ගලවලා අරගෙන තමා හදවුවේ CRT TV බෝඩ් වලින් එතකොට 12 වෝල්ට් පවර් සප්ලයි වලින් ඉතින් එහෙම හදන වීඩියෝ එක තමයි දැන් අද අරන් ඉන්නේ. ඉතින් වීඩියෝ එක පුරාවට රැඳී ඉන්න මගේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මම අලුතින් වීඩියෝ එකක් දාපුවම එතකොට ඔයාලා ළඟටම ගෙන්නා ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි එහෙනම් යාළුවනේ මේ ඩොට් බෝඩ් එකේ අපි මේ සර්කිට් එක හදාගමු. ඉතින් හරි අවධානයෙන් මේක කරන්න ඕනේ. මොකද අපි 230 විදුලියත් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඩයග්‍රෑම් එක හරියටම කියවගෙන හරි අවධානයෙන් හරියටම මේක හදන්න ඕනේ. මම මුලින්ම යාළුවනේ 230 විදුලිය කියන්නේ ප්‍රධාන විදුලියට සම්බන්ධ කරනවා. මෙන්න මෙතනින් මම කනෙක්ටර් එකක් සම්බන්ධ කරලා එතකොට යාළුවනේ මේ 230 විදුලිය ලැබෙන අග්‍ර දෙක එක අග්‍රයක් සම්බන්ධ කරනවා මෙන්න මේ NTC එකට. එතකොට අපිට NTC එක ඔන්නෝම සවි කරගන්න පුළුවන්. එතකොට යාළුවනේ මේ NTC එකේ මේ අග්‍රයට තමයි 230 විදුලිය ලබා දෙන්නේ. එතකොට ඒකේ අනිත් පාත් එක අනිත් අග්‍රය සම්බන්ධ කරනවා ෆියුස් එකක් හරහා. ඉතින් මෙන්න මේ වගේ ඇම්පියර් දෙකක තුනක වගේ ෆියුස් එකකට භාවිත කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ෆියුස් හෝල්ඩර් එකක් සම්බන්ධ කරලා ඒක හරහා අනිත් ලයින් එක අපිට මේ පැත්තට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ පාර්ට්ස් ඔක්කොම පරණ SMPS පවර් සප්ලයි වලින් තමයි ගලවා ගත්තේ. ඉතින් කම්පියුටර් පවර් සප්ලයි එකකින් එතකොට CRT TV බෝඩ් එකකින් ඉතින් මට මෙන්න මේ වගේ ෆියුස් එකක් හම්බුණා. ඉතින් මම ඒ නිසා මේ ෆියුස් එක භාවිතා කරනවා මගේ වැඩේට. මම එතකොට අනිත් ලයින් එක ෆියුස් එක හරහා ලබා දෙන්න නිසා ඔන්න ඔය විදිහට මේ ෆියුස් එක සවි කරගන්නවා. බලන්න යාළුවනේ එතකොට තව ටිකක් ලං කරගමු මේක. ඔන්න ඔය විදිහට එතකොට අපිට ලයින් දෙක ගන්න පුළුවන්. එතකොට 230 විදුලිය මේ එක අග්‍රයක් මෙතෙන්ටත් අනිත් අග්‍රය මෙතෙන්ටත් සම්බන්ධ කරනවා. ඊට පස්සේ යාළුවනේ මේ දෙක අතරට අපි කැපැසිටි එකක් යොදනවා. ඉතින් කැපැසිටි එකක් යොදපුවාම ඔයාලට හිතෙන්න පුළුවන් එතකොට මෙතනින් අවුට් වෙන එක ෂෝට් වෙනවනේ කියලා. එහෙම වෙන්නේ යාළුවනේ මේකට PF කැපැසිටි එකක් යොදා ගන්න. ඉතින් මේක අපි මල්ටිමීටරෙන් බැලුවොත් අපිට රීඩින් එකක් පෙන්වන්නේ නැති තරම් මේක 224 කෝඩ් එකකින් තමයි ගන්නෙ. ඉතින් මේ වගේ එක රීඩින් එකක් පෙන්වනවා නම් අනිවාර්යෙන් ෂෝට් ඉතින් මල්ටිමීටරකින් අපිට මේකෙන් රීඩින් එකක් බලා ගන්නත් බෑ. මේ PF කැපැසිටි එකක් තමයි මේකට යොදාගන්නේ 224 කෝඩ් එකෙන්. එතකොට මේකේ වෝල්ටේජ් එක වෝල්ටේජ් 250ට වඩා වැඩි අගයක් වෙන්න ඕනේ. එතකොට මේ මෙතෙන්ට යොදන කැපැසිටි එක. එතකොට අපි මේ කැපැසිටි එක මේ දෙක අතරට මෙන්න මේ විදිහට සවි කරගන්නවා. බලන්න යාළුවනේ ඔන්න ඔය විදිහට සවි කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙතනින් එන ලයින් එකේ එක අග්‍රයක් කැපැසිටි එකේ මේ පැත්තටත් මේ NTC එක හරහා එන ලයින් එකේ අනිත් අග්‍රය කැපැසිටි එකේ මේ පැත්තට පාස් ගන්නවා. ඊට පස්සේ ගන්නවා යාළුවනේ ඉන්ඩක්ටර් එක. එතකොට මේකත් මම බෝඩ් එකකින් ගලවා ගත්ත එක. ඉන්ඩක්ටර් එකේ බලන්න යාළුවනේ එතකොට මේකේ කොයිල් දෙකක් තියෙනවා, වයින්ඩින් දෙකක් තියෙනවා. මේක අපි මෙන්න මේ ආකාරයට සවි කරනවා එකත්.
ඒ කොටසත් මේ ඉන්ඩක්ටර් එකත් ওই විදිහට සවි කරගෙන ඊළඟට මෙන්න මේ රෙක්ටිෆයිඩ් බ්‍රිජ් එක මේකත් අපි මේ විදිහට සවි කරගන්නවා. ඊට පස්සේ මම මේකට පාත් සම්බන්ධ කරන විදිහ අනිත් පැත්තෙන් පෙන්වන්නම්. ඉතින් මේ කොටස් ටික අපි මුලින්ම තියලා පාස්ස ගමු. හරි යාළුවනේ අපි දැන් පාස්ස ගමු. එතකොට මේ තියෙන්නේ NTC එක. එතකොට NTC එකට ප්‍රධාන 230 විදුලිය සප්ලයි කරන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට NTC එකෙන් අවුට් වෙන අග්‍රයෙන් මෙන්න මෙතන කැපැසිටි එක සම්බන්ධ කරලා තියෙනවා. එතකොට කැපැසිටි එකේ අනික් කෙලවර තමයි මේ. එතකොට මෙතන ෆියුස් එක තියෙනවා යාළුවනේ. ෆියුස් එක හරහා මෙතෙන්ට ලැබෙනවා. එතන යාළුවනේ බලන්න කැපැසිටි එක ඒ අතරට තමයි යොදලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න යාළුවනේ මෙතනින් ලැබෙන ලයින් එක ඊට පස්සේ මෙන්න මෙතෙන්ට අපි කම්බියක් තියලා පාසා ගන්න ඕනේ. ජම්පර් එකක් දා ගන්න ඕනේ. එතකොට මෙතනින් එන සප්ලයි එක අපි ඉන්ඩක්ටර් එකට ලබා දෙන්න ඕනේ. එතකොට මෙතන ෆියුස් එක හරහා එන එකත් මෙතන මේ ඉන්ඩක්ටර් එකට ලබා දෙන්න ඕනේ. එතකොට මේකේ වයින්ඩින් දෙකක් තියෙනකොට එක පොටක් මේ දෙක අතර තියෙනවා, අනිත් පොට මේ දෙක අතර තියෙනවා. ඉතින් අපි මේ විදිහට පාස්ස ගමු දැන්. ඊට පස්සේ යාළුවනේ මෙතෙන්ද අපි ජම්පර් එකක් තියාගන්න ඕනේ. එහෙම නැත්නම් කම්බියක් තියලා මේ දෙක පාස් ගන්න ඕනේ. මම ඒකත් ඔයාලට පාස් කරලා පෙන්නන්නම් දැන්. හරි යාළුවනේ එතකොට අපි මෙතන මේ විදිහට පාස් කරගෙන ඉවර වෙලා මේ ඉන්ඩක්ටර් එකෙන් අවුට් වෙන පැත්ත කියන්නේ යාළුවනේ මේ මෙතෙන්ට ලබා දුන්නා. එතකොට ඉන්ඩක්ටර් එක හරහා මේ පැත්තට ලැබෙනවා සප්ලයි එක. එතකොට මෙතන ලැබෙන සප්ලයි එක මෙතන මේ පින් එකෙන් අවුට් වෙනවා. ඒ අග්‍රය සම්බන්ධ කරන්න ඕනේ යාළුවනේ. එතකොට මෙතන මේ ඉන්ඩක්ටර් එකේ ලැබෙන අග්‍රය සම්බන්ධ කරන්න ඕනේ මේ බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ මැද පින් එකට. එතකොට මේක මේ පැත්තෙන් එන එක මේ අග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මැද පින් දෙකට තමයි සම්බන්ධ කරන්න ඕනේ. එතකොට අපිට දෙපැත්තේ අග්‍ර දෙකෙන් ධන සහ ඍණ විදිහට ගන්න පුළුවන්. මේක DC වල තමයි එන්නේ බලන්න යාළුවනේ. මේ රෙක්ටිෆයර් බ්‍රිජ් එකේ බලන්න මෙතන ධන මාක් එක ගහලා තියෙනවා. මෙතන ඍණ මාක් එක ගහලා තියෙනවා. එතකොට AC සප්ලයි එක දෙන්න ඕනේ මැද පින් දෙකට. ඉතින් අපි ඒකටත් මේ වගේ කම්බි කැල්ලක් තියන පාස්ස ගමු. එතකොට මේ බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ බලන්න යාළුවනේ මෙන්න මේ මැද පින් දෙකට තමයි අපි කනෙක්ෂන් එක ලබා දෙන්න ඕනේ. එතකොට මේ පැත්තේ ඍණ වෝල්ටේජ් එක අවුට් කරගන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් ධන වෝල්ටේජ් එක අපිට අවුට් කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඊළඟට අපි මේකට යොදනවා මෙතනින් ලැබෙන DC එක තවදුරටත් සුමඳ කරන්න ප්‍රධාන කැප් එක මේකට භාවිතා කරන 450 වෝල්ට් 82 මයික්‍රෝෆැරඩ් කැපැසිටියක් භාවිතා කරන මේකත් එතකොට මම පරණ බෝඩ් එකකින් ගලවා ගත්ත එක. එතකොට මේක සවි වෙන්න ඕනේ යාළුවනේ. මේ කැපැසිටි එකේ ඍණ එක මේ ඩයෝඩ් එකේ ඍණ එකටත් කැපැසිටි එකේ ධන අග්‍රය මේ කැපැසිටි එකේ ධන අග්‍රයටත් ඔන්න ඔය විදිහට තමයි පාස් වෙන්න ඕනේ. ඉතින් අපි මේ දෙකත් බෝඩ් එකට තියලා පාස්සමු. බලන්න යාළුවනේ එතකොට ඔය කොටස් ටික ඔන්න ඔය විදිහට අපි පාස්සා ගත්තා. මේ තියෙන යාළුවනේ කැපැසිටි එකේ ඍණ පැත්ත මේ පැත්ත ධන පැත්ත. එතකොට බලන්න යාළුවනේ මේ
ඩවුට් බ්‍රිජ් එකේ මෙන්න මේ ටේපර් එකක් තියෙන්නේ මේකේ ධන පැත්ත. ඔය ටික හරියටම පාස ගන්න මේවා වරද්දා ගන්න නැතුව අපිට වෝල්ටේජ් චෙක් කරද්දී අනිවාර්යෙන් 280ත් 320ත් අතර වෝල්ටේජ් එක මේ කැප් එකේ දෙපැත්තට අපිට පෙන්වන්න ඕනේ. ඉතින් ඒක DC වෝල්ටේජ් එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මම මේ පරිපතේ ගොඩනගන්න පහසු වෙන විදිහට මේ තියෙන යාළුවනේ මේකේ ධන සප්ලයි එක ගැන ධන ලයින් එක මේ පැත්ත ඍණ පැත්ත මම මෙතනින් යාළුවනේ ජම්පර් වයර් එකක් මේ කෙළවරට පාසා ගන්නවා මේ පැත්තෙන් මෙහෙට පාසා ගන්නවා මොකද මේ බෝඩ් එකේ මේ උඩරිම ඉඩ අරගෙන මේ සර්කිට් එක හදන්න මම ඉතින් මෙතෙන්ටයි මම ජම්පර් එකක් පාසා ගන්නම්. ඉතින් මම කියපු විදිහට මේකට දැන් කම්බි දෙයක් පාසා ගත්තා. එතකොට යාළුවනේ මේ තියෙන්නේ ධන සප්ලයි එක. එතකොට මේ පැත්තෙන් අපිට ඍණ සප්ලයි එක ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මේ පරිපතේට යොදන වැදගත්ම කොටසක් තමයි මෙන්න මේ රෙසිස්ටර් එක. මෙන්න මේ ධනාග්‍රය සිට අපි පාස ගන්න ඕනේ. ඊතුරු මේ සර්කිට් එකට සප්ලයි එතකොට ලැබෙන්නේ මෙන්න මේ රෙසිස්ටර් එක හරහා. එතකොට මේ රෙසිස්ටර් එක පිච්චුනොත් මේ ඉතුරු සර්කිට් කොටස වැඩ කරන්නේ නැහැ. ඉතින් මේකෙන් තමයි එතකොට මේකේ ස්ටාර්ටින් වෝල්ටේජ් එක ලබා දෙන්නේ. මේකට භාවිතා කරන්න යාළුවනේ 470 රෙසිස්ටර් එකක්. මේකේ කලර් කෝඩ් එක වෙන්නේ කහ දම් කහ. ඉතින් මේක 1 වොට් වලින් තමයි යොදන්නේ. ඊට පස්සේ යාළුවනේ මේකෙන් මේ රෙසිස්ටර් එකට නැවත 1K රෙසිස්ටර් එකක් සම්බන්ධ කරලා BC 547 ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එකට ලබා දෙන්න ඕනේ කලෙක්ටර් පින් එකට. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් එකේ එමීටර් අග්‍රය ග්‍රවුන්ඩ් කරගන්න ඕනේ. අපි ඒ කොටස් දෙකත් පාස් ඉතින් යාළුවනේ ඒ කොටස් ටිකක් ඔන්න ඔය විදිහට මම පාස් ගත්තා. බලන්න 470k රෙසිස්ටර් එක ධනාග්‍රයට පාස් වෙලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ ඒ රෙසිස්ටර් එක 1k රෙසිස්ටර් එකට මෙන්න මෙතනින් නැවත සම්බන්ධ කරලා දෙනවා. ඒතකොට 1k රෙසිස්ටර් එකේ කලර් කෝඩ් වෙන්නේ දුඹුරු, කළු, රතු. ඊට පස්සේ යාළුවනේ රෙසිස්ටර් එක සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන BC 547 ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් අග්‍රයට එතකොට එමීටර් අග්‍රය ග්‍රවුන්ඩ් කරලා තියෙනවා බේස් අග්‍රය ඉතිරි කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ BC 547 ට්‍රාන්සිස්ටර් එක. අපි මෙහෙම ගත්තාම යාළුවනේ පින් තමන්ගේ මුණ පැත්තට මේක හරවා ගත්තාම මේ වම් පැත්තේ කෙළවරේ අග්‍රය කලෙක්ටර් මැද අග්‍රය බේස් මේ කෙළවරේ මේ පැත්තේ අග්‍රය එමීටර් විදිහට තමයි මේකේ පින් සටහන් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේක වරද්දන්න නැතුව පාස් කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට පාස් ගත්තා. බලන්න යාළුවනේ මෙතනින් 470k රෙසිස්ටර් එක මෙතෙන් නම් මෙතෙන්ට 1k රෙසිස්ටර් එක ඊට පස්සේ BC 547 ට්‍රාන්සිස්ටර් එක මේ තියෙන කලෙක්ටර් පින් එක. එතකොට මෙන්න මේ ඉතුරු වෙලා තියෙන පින් එක බේස් එක මේක එමීටර් පින් එක. ඉතින් ওই කොටස් ටික පාස් ගත්තා. ඊට පස්සේ බලන්න යාළුවනේ මේ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් පින් එක. මෙන්න මෙතන මේ අපි 1k රෙසිස්ටර් එක පාස් කරපු පින් එක මෙන්න මෙතන. එතන ඉඳන් ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ මෙතෙන්ට අපි සම්බන්ධ කරන්න ඕනේ සෙනල් ඩයෝඩ් එකක් වෝල්ටේජ් එක 16 15 වගේ සෙනල් ඩයෝඩ් එකක් මෙතන ඉඳන් මෙතෙන්ට අපි පාස් ගන්න. බලන්න යාළුවනේ මම එතකොට සෙනල් ඩයෝඩ් එකත් උන්න විදිහට පාස් ගත්තා. සෙනල් ඩයෝඩ් එක පාස් කරද්දි බලන්න යාළුවනේ මේකේ මේ සෙනල් ඩයෝඩ් එකේ ඉරක් තියෙන පැත්ත ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එකට පාස් කරන්න ඕනේ. එතකොට අනිත් පින් එක ග්‍රවුන්ඩ් එකට පාස් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ තියෙන යාළුවනේ සෙනල් ඩයෝඩ් එකක්. එතකොට මේ ඉර තියෙන පැත්ත ට්‍රාන්සිස්ටර් එක පැත්තටත් මෙන්න මේ පැත්ත ග්‍රවුන්ඩ් එකට පාස් ගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ට්‍රාන්සිස්ටර් එකේ බේස් අග්‍රය යන්නේ යාළුවනේ 817 කොප්ලර් ලයින් එකට. ඉතින් ඒක අපි පස්සේ පාසමු. මේ සර්කිට් එකේ ඉතුරු ටික දැන් පාස් ගමු. ඊට පස්සේ යාළුවනේ මේකට අපි සම්බන්ධ කරන්න ඕනි මේ සර්කිට් එකේ වැදගත්ම කොටස චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක ස්විච් කරන්න යොදා ගන්නා MOSFET එක. ඉතින් මේකට MOSFET එකක් තමයි භාවිතා කරන්නේ ට්‍රාන්සිස්ටර් එකක් නෙමෙයි. N channel MOSFET එකක් තමයි භාවිතා කරන්නේ. එතකොට මේකේ ඩයග්‍රෑම් එකේ තියෙන්නේ නම් IRF
840 කියන MOSFET එක N channel MOSFET එක. ඉතින් යාළුවනේ මම මේවා පරණ බෝඩ් වලින් ගලවගත්තු MOSFET එක මේ මම භාවිතා කරන්නේ 18N80 කියන N channel MOSFET එක. ඉතින් ඔයාලට මේකට හරියන වෙන N channel MOSFET එකක් භාවිතා කරන්න පුළුවන්. 7N60 වගේ දාන්නත් පුළුවන්. මේකේ තියෙන නම්බර එකම දාන්නත් පුළුවන් 840 IRF. ඉතින් මේ MOSFET එකේ පළවෙනි පින් එක මෙන්න මේ පින් එක යාළුවනේ ගේට් එක, මැද පින් එක ඩ්‍රේන් එක, අවසාන පින් එක සෝස් එක. එතකොට මේක යාළුවනේ ගේට් පින් එක. මේ කියන්නේ පළවෙනි පින් එක සම්බන්ධ කරන්න ඕනේ මෙතන මේ BC547 ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් අග්‍රයට සම්බන්ධ කරන්න ඕන. ඊට පස්සේ යාළුවනේ මේකේ සෝස් එක මේ අන්තිම අග්‍රය ග්‍රවුන්ඩ් කරන්න ඕනේ 22 ohms රෙසිස්ටර් එකක් කරහා 1 watt රෙසිස්ටර් එකක් මේ සඳහා යොදන්න ඕනේ. ඉතින් මංගාව 1 watt 22 ohms රෙසිස්ටර් එකක් නැහැ. මම ඒ වෙනුවට 33 ohm 1 watt රෙසිස්ටර් එකක් දානවා. ඊට පස්සේ මැද පින් එක ඩ්‍රේන් එක මේක සම්බන්ධ වෙන්නේ යාළුවනේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ වයින්ඩින් එකට. ඉතින් මේ කොටස් ටික අපි බලමු කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. MOSFET එකත් ඉතින් ඔන්න ඔය විදියට පාස් ගත්තා යාළුවනේ. බලන්න යාළුවනේ MOSFET එකේ තුන්වෙනි පින් එක එහෙම නැත්නම් සෝස් එක 33 ohm රෙසිස්ටර් එකක් කරහා ග්‍රවුන්ඩ් එකට පාස් කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ ලයින් එක යන එක ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ යාළුවනේ MOSFET එකේ මේ පළවෙනි පින් එක. ඒක යාළුවනේ ගේට් පින් එක. මේක පාස් කරගෙන තියෙනවා යාළුවනේ BC547 ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් පින් එකට. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මේ රෙසිස්ටර් එක සම්බන්ධ වෙන මේ ට්‍රාන්සිස්ටර් එකේ පළවෙනි පින් එකට මෙන්න මේ පැත්තේ මෙන්න මේ අග්‍රය පාස් කරලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ MOSFET එකේ මැද පින් එක ඩ්‍රේන් එක. මේක යන්නේ යාළුවනේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ වයින්ඩින් එකට. එතකොට යාළුවනේ ස්විචින් ෆල්ස් එක හැදිලා මෙන්න මේ පින් එකෙන් තමයි යන්නේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට. ඊට පස්සේ යාළුවනේ මේ MOSFET එකේ සෝස් එක සහ මේ BC547 ට්‍රාන්සිස්ටර් එකේ මැද පින් එක එහෙම නැත්නම් බේස් එක අතර 47 ohm රෙසිස්ටර් එකක් යොදන්න ඕනේ. කියන්නේ මෙන්න මෙතන මේ පින් එක සහ මෙන්න මේ පොඩි ට්‍රාන්සිස්ටර් එකේ මැද අග්‍රය එහෙම නැත්නම් බේස් එක මේ දෙක අතරට දාන්න ඕනේ යාළුවනේ 47 ohms රෙසිස්ටර් එකක්. ඊට පස්සේ යාළුවනේ මේකේ බේස් අග්‍රය සහ ග්‍රවුන්ඩ් එක අතරට PF එකක් දාන්න ඕනේ යාළුවනේ. ඒක 100යි. ඉතින් අපි 101 PF එකක් එතෙන්ට යොදාගමු. ඉතින් මේ සර්කිට් එකට මේ SMPS සර්කිට් එකට කැපැසිටර් යොදද්දී යාළුවනේ අනිවාර්යෙන් වෝල්ටේජ් 300ට වඩා ලබා දෙන්න පුළුවන් කැපැසිටර් භාවිතා කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ කැපැසිටර් අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. එතකොට මේක 101 1K ඒ කියන්නේ වෝල්ට් 1000ක් වගේ දෙන්න පුළුවන්. වෝල්ටේජ් 1000ක් වගේ මෙන්න මේ කැපැසිටර් එකට දෙන්න පුළුවන් 1K. ඉතින් මෙන්න මේ වගේ PF මේ SMPS සර්කිට් වලට භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ PF එක සහ රෙසිස්ටර් එක පාස් කරගමු. ඉතින් කිව්ව විදිහට ඒ කොටස් දෙකත් පාස් ගත්තා. 47 ohms රෙසිස්ටර් එක පාස් ගත්තා මෙතන MOSFET එකේ සෝස් එක සහ මේ BC547 ට්‍රාන්සිස්ටර් එකේ බේස් එක අතරට. ඊට පස්සේ යාළුවනේ ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකේ ඉඳන් ග්‍රවුන්ඩ් එකට මෙන්න මේ PF එක පාස් ගත්තා. ඊට පස්සේ බලන්න යාළුවනේ මෙතන මේ 470 රෙසිස්ටර් එක සහ 1K රෙසිස්ටර් එක එකට වෙන තැන මෙන්න මේ ස්ථානයෙන් තව PF එකක් පාස ගන්න ඕනේ. ඒකට සඳහා 2.2 N ඉතින් යාළුවනේ 222 කෝඩ් එකේ කැපැසිටර් මේකට භාවිතා කරන්න ඕනේ. එතකොට මේකෙත් වෝල්ටේජ් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ එකක් භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒකටත් ඉතින් ඒකත් පාස් කරගමු.
ඔන්න ඔය විදිහට තියාන ඒකත් පාස ගමු. එතකොට යාළුවනේ ඒකේ ලයින් එක යන්න ඊට පස්සේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ වයින්ඩින් එකට මම ඒක පාස් වෙනකොට පෙන්වන්නම් ඔයාලට. මුලින්ම අපි මේක පාසගෙන ඉමු. PF එකත් ඒ විදිහට මම පාස් කරගත්ත බලන්න යාළුවනේ. ඊට පස්සේ බලන්න යාළුවනේ මේකට යොදා ගන්න චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක. මේකත් මම 12 වෝල්ට් SMPS power supply එකකින් ගලවාගත්තු චොපර් එක. අපි මේක භාවිතා කරලා බලමු වැඩ කරයිද මේ සර්කිට් එක කියලා. ඉතින් බලන්න යාළුවනේ එතකොට මේකේ පින් එක පැත්තක 4ක් තියෙනවා. අනිත් පැත්තේ 4ක් තියෙනවා. මේකේ බලන්න යාළුවනේ මේ 4ක් තිබ්බට මෙන්න මේ දෙකේ විතරයි කනෙක්ෂන් තියෙන්නේ. මේ දෙක කනෙක්ෂන් නැහැ. එතකොට යාළුවනේ මේ දෙකක් තියෙන කනෙක්ෂන් එක මෙන්න මේ පින් දෙක තමා මේකෙන් වෝල්ටේජ් අවුට් කරන පැත්ත. කියන්නේ සෙකන්ඩරි පැත්ත තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රයිමරි පැත්ත. එතකොට මේකේ බලන්න යාළුවනේ එක පින් එකක් ඈතින් තියෙන්නේ, අනිත් පින් තුන ළඟ තියෙන්නේ. එතකොට ප්‍රධාන කැප් එකේ එහෙම නැත්නම් වෝල්ටේජ් 300ක් අපිට ලැබෙන ප්‍රධාන කැප් එකේ ධන අග්‍රය සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කැපැසිටර් එකේ මේ තරමක් ඈතින් තියෙන පින් එකට. ඊට පස්සේ යාළුවනේ මේ පින් එකේ ඉඳන් අපි බලමු මල්ටිමීටර් එක ඩයෝඩ් මෝඩ් එකට දාලා මේ පින් එකේ වයින්ඩින් එක ගිහිල්ලා තියන්නේ අනිත් අග්‍රය කෝකද කියලා. අන්න ඒ අග්‍රයට අපි ලබා දෙන්න ඕනේ MOSFET එකෙන් ලැබෙන සප්ලයි එක ඩ්‍රේන් අග්‍රය සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් අපි බලමු මේක සහ ඒකට සම්බන්ධ අනිත් අග්‍රය කෝකද කියලා. මම මල්ටිමීටර් එක ඩයෝඩ් මෝඩ් එකට දාගන්නම්. බලන්න යාළුවනේ ඔන්න ඔහම තියාගත්තාම බලන්න යාළුවනේ ඒක රීඩින් එක පෙන්වන්නේ නැහැ. මේකටත් නැහැ. බලමු අවසානයකට. බලන්න යාළුවනේ ඒකට රීඩින් එක පෙන්වනවා. එතකොට යාළුවනේ මේ ප්‍රධාන කැප් එකේ ධනාග්‍රය මෙන්න මෙතෙන්ට ලබා දීලා MOSFET එකේ මැද පින් එක එහෙම නැත්නම් ඩ්‍රේන් එක ලබා දෙන්න ඕනේ මෙන්න මේ අග්‍රයට. එතකොට මෙතන තව වයින්ඩින් දෙයක් තියෙනවා. මේකෙන් යාළුවනේ වෝල්ටේජ් එකක් අවුට් වෙනවා. ඒ වෝල්ටේජ් එක නැවත මේ පරිපථයට ලබා දෙනවා. එතකොට ඒ වෝල්ටේජ් එකෙන් තමයි ඊට පස්සේ ආයේ මේ පරිපථය වැඩ කරන්නේ ස්විච් වෙන්නේ. ඉතින් අපි බලමු ඒ කොටස් ටිකක් සවි කරගෙන මේක නිමාවක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක සවි කරගෙන මේකේ තව කොටස් කීපයක් තියෙනවා. ඒ ටිකක් සවි කරගෙන මේ ඩයග්‍රෑම් එකේ තියෙන විදිහට මේක හදාගන්න අපි try කරමු. මම ඒක නැවත ඔයාලට පෙන්වන්න යාළුවනේ මේ තියෙන චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ බලන්න යාළුවනේ මේ පින් වලට වඩා මේ පින් එක තරමක් ඈතින් තියෙන. එතකොට අපිට ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන්. බලන්න යාළුවනේ ඒ පින් එකේ ඉඳන් අපිට රීඩින් එකක් පෙන්වන පින් එක. දැන් මේකට පෙන්වන්නේ නැහැ බලන්න යාළුවනේ, මේකටත් පෙන්වන්නේ නැහැ. මෙන්න මේ පින් එකට පෙන්වනවා බලන්න. අන්න ඒ පින් එක සම්බන්ධ කරන්න ඕනේ MOSFET එකේ ඩ්‍රේන් අග්‍රයට. එහෙම නැත්නම් MOSFET එකේ මැද අග්‍රයට මේ තියෙන යාළුවනේ මේ MOSFET එකේ මැද පින් එක. එතකොට ඒක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ යටම අග්‍රයට. ඊට පස්සේ යාළුවනේ මේකේ ඉතුරු කොටස් ටික සවි කරගන්න විදිහ මම ඔයාලට පෙන්වන්නම්. ඊට පස්සේ යාළුවනේ මෙතන මේ ධන සප්ලයි එක ලැබෙන මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට ධන සප්ලයි එක ලැබෙන මේ පින් එකේ ඉඳන් අපි රෙසිස්ටර් එක සම්බන්ධ කරන්න ඕනේ 18K 1 වෝල්ට් රෙසිස්ටර් එක. ඊට පස්සේ යාළුවනේ ඒ රෙසිස්ටර් එකේ අනිත් පින් එකට ඩයෝඩ් එක සම්බන්ධ කරන මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ මේ යට මෙන්න මේ වයින්ඩින් එකට පාස් ගන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට තව PF කැපැසිටර් එකක් සම්බන්ධ කරන්න ඕනේ. ඒකට යාළුවනේ 10යි NPF එකක් භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒ කොටස් දෙකත් පාස් ගමු. ඉතින් ඒ කොටස් තුනක් මම පාස් ගත්තා. බලන්න යාළුවනේ මෙන්න මෙතන තියෙනවා මේ ධන අග්‍රය සිට මෙතෙන්ට 18K රෙසිස්ටර් එකක්. එතන ඉඳන් මෙතෙන්ට මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ යට අග්‍රයට ඩයෝඩ් එකක් තියෙනවා. ඒතකොට ඩයෝඩ් එකේ ඉර තියෙන පැත්ත මෙන්න මේ පැත්තට සම්බන්ධ කරන්න.
ඊට පස්සේ මෙන්න මේ දෙක අතර නැවත 10n කැප් එකක් යොදලා තියෙනවා. ඉතින් ඒකට 103 තමයි මම දාගත්තේ. මේ තියෙන යාළුවනේ එක මේ තියෙන 18k රෙසිස්ටර් එක මෙන්න මේ ඩයෝඩ් එක. එතකොට ඩයෝඩ් එක මේකේ සඳහන් වෙන්නේ නම් BA155 කියලා ඩයෝඩ් එක මම දාගත්තේ යාළුවනේ 4007 ඩයෝඩ් එකක් මේකට දාගත්තේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මම එවල පෙන්නවුවා 222යි රෙසිස්ටර් එක මේ කැපැසිටි එක පාස් ආවුවා. මෙතන මේ 470k රෙසිස්ටර් එක සහ 1k රෙසිස්ටර් එක එකට වෙන ස්ථානයේ මෙන්න මෙතෙන්ට පාස් ගත්තා. එතකොට යාළුවනේ ඒ කැපැසිටි එකේ අනිත් අග්‍රය සම්බන්ධ වෙනවා මෙන්න මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ මෙන්න මේ අග්‍රයට. එතකොට යාළුවනේ මෙන්න මේ අග්‍රයට මෙන්න මේ කැපැසිටි එකේ පින් එක සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මෙන්න මේ පින් එක ඉතුරු වෙලා තියෙන අනිත් පින් එක චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක 2.2k රෙසිස්ටර් එකක් කරහා ග්‍රවුන්ඩ් කරගන්න ඕනේ. ඉතින් අපි ඒ කොටස් දෙකත් පාස් කරමු. බලන්න යාළුවනේ කියපු විදිහට චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ මේ මැද පින් එක 2.2 රෙසිස්ටර් එකක් කරහා ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. එතකොට චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ අනිත් පින් එක මෙන්න මේ 222 PF එකේ කෙලවරක් ලබා දීලා තියෙනවා. එතකොට PF එකේ අනිත් කෙලවර මෙන්න මේ 470k රෙසිස්ටර් එක සහ 1k රෙසිස්ටර් එක සම්බන්ධ වෙන තැනට තමයි පාස් වන්නේ. ඒ PF එකේ අනිත් කෙලවර එතකොට මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ මැද පින් එකට සම්බන්ධ වෙනවා මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ යාළුවනේ මේ මැද පින් එක සහ ග්‍රවුන්ඩ් එක අතරට ඩයෝඩ් එකක් දාන්න ඕනේ. එතෙන්ටත් 4007 ඩයෝඩ් එකක් දාන්න පුළුවන්. එතකොට මෙතන මේ රෙසිස්ටර් එක පාස් අප් තැන 2.2 රෙසිස්ටර් එක පාස් අපු ඒ පින් දෙක අතරට තව 47 මයික්‍රෝෆැරඩ් කැපැසිටි එකක් තියලා පාස් ගන්න ඕනේ. එතකොට යාළුවනේ මේ SMPS සර්කිට් එකේ ප්‍රයිමරි පැත්තේ කෑලි ටික පාස් කරන අවසానයි. සෙකන්ඩරි පැත්තේ කොටස් ටික සහ මේකේ ඔප්ටෝ කොප්ලර් එක පමණයි දාගන්න තියෙන. ඉතින් මේකට ඩයෝඩ් එකක් පාස්සමු. මෙන්න මේ මැද පින් එක සහ ග්‍රවුන්ඩ් එක අතර අපි ඩයෝඩ් එකක් පාස්සන්න ඕනේ. එතකොට මෙන්න මේ පින් දෙක අතරට කැපැසිටි එක පාස්සන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියපු විදිහට බලන්න යාළුවනේ මේ කැපැසිටි එකේ ධන අග්‍රය පාස් වෙලා තියෙනවා. මෙන්න මෙතන මේ 2.2 ප්‍රතිරෝධකයේ අග්‍රයට. එතකොට කැපැසිටි එකේ අනිත් අග්‍රය ග්‍රවුන්ඩ් එකට පාස් වෙලා තියෙනවා. මේ බලන්න යාළුවනේ මෙතනින් ග්‍රවුන්ඩ් එකට පාස් වෙලා තියෙනවා. එතකොට ප්‍රතිරෝධකයේ පාස් ආවි මෙන්න මේ අග්‍රයට. එතකොට එතෙන්ට කැපැසිටි එකේ අග්‍රයත් පාස් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට උඩින්. ඊට පස්සේ බලන්න යාළුවනේ මේක මෙන්න මේ අග්‍රේ ඉඳන් ග්‍රවුන්ඩ් එකට ඩයෝඩ් එකක් පාස් කරන්න ඕනේ. ඉතින් මම මේ ඩයෝඩ් එක මේ පැත්තෙන් පාස් කරගත්තේ. හරි දැන් ඒ කොටස් දෙකත් පාස් කරගත්තට පස්සේ මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට් වෙන වෝල්ටේජ් එක අපි DC කරගන්න ඕනේ. මොකද මේකෙන් අපිට ලැබෙන්නේ AC එකක්. ඉතින් මේකෙන් ලැබෙන AC එක හයි ෆ්‍රීකවන්සි. ඉතින් ඒ නිසා අපි මේකට අනිවාර්යෙන් විශේෂිත වූ ඩයෝඩ් එකක් මේකට භාවිත කරනවා. අපි ඒ ඩයෝඩ් එක සොට්කි ඩයෝඩ් ලෙස හඳුන්වනවා. ඉතින් මේ තියෙන්නේ ඩයෝඩ් දෙකක් එකට කරපු උපාංගයක්. එතකොට මෙතන ඩයෝඩ් දෙකක් තියෙනවා. මේ පළවෙනි පින් එක සහ මැද පින් එක අතර එක ඩයෝඩ් එකක් තියෙනවා. තුන්වෙනි පින් එක සහ මැද පින් එක අතර තවත් ඩයෝඩ් එකක් තියෙනවා. එතකොට අපිට මේකෙන් එන ලයින් එක මෙන්න මේ පළවෙනි පින් එක සහ දෙවෙනි පින් එක එක් කරලා ඒ අග්‍ර දෙකට ලබා දීලා මේ මැද පින් එකෙන් අපිට අවුට් කරගන්න පුළුවන් මේක DC වෝල්ටේජ් එකක් විදිහට. ඉතින් මම මෙන්න මේකෙන් අවුට් වෙන පින් එකට එතකොට මේ පළවෙනි පින් එක සහ තුන්වෙනි පින් එක පාස් කරනවා. මේ මැද පින් එකෙන් ලැබෙන අග්‍රයෙන් ධන පාත් එක එතකොට අපිට ගන්න පුළුවන්
එතකොට මේ චොපර් ට්‍රාන්ස්ෆෝමරේ අනිත් අග්‍රය ඍණ විදිහට ගන්න වෙන්නේ එතෙන්ට කැපැසිටර් එකේ ඍණ සහ මෙන්න මේ අග්‍රයට කැපැසිටර් එකේ ධන අග්‍රය පෑසිය යුතුයි. අපි ඒ කොටස් දෙකක් දැන් පාස්ස ගමු. හරි එතකොට යන්න යාළුවනේ මේ චොපර් ට්‍රාන්ස්ෆෝමරෙන් අවුට් වෙන අග්‍ර දෙකට මම මෙතන බලන්න යාළුවනේ සොට්කි ඩයෝඩ් එක පාස් කරගෙන තිනවා. ඊට පස්සේ කැපැසිටර් එක පාස් කරගෙන මේකේ ලැබෙන AC එක DC කරගෙන තිනවා. මේ තියෙන යාළුවනේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට් වෙන පින් දෙක. එතකොට මේ තියෙන යාළුවනේ සොට්කි ඩයෝඩ් එක. එතකොට මේ මෙන්න මේ ඩයෝඩ් එකේ බලන්න යාළුවනේ මෙන්න මේ ඩයෝඩ් එකේ මේ දෙපැත්තේ පින් දෙක එකට කරලා තමයි මෙන්න මෙතනට මේ පාස් කරලා තියෙන්නේ. එතකොට මේ මැද පින් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතකොට එතෙන්ට පාස් කරලා තියෙනවා මෙන්න කැපැසිටර් එකේ ධන අග්‍රය. එතකොට කැපැසිටර් එකේ ඍණ අග්‍රය පාස් කරලා තියෙනවා මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් ලැබෙන අනිත් අග්‍රයට ඔන්න විදිහට පාස් කරගෙන තියෙනවා. හරි ඊට පස්සේ යාළුවනේ මේ කැපැසිටර් එකේ ධන සහ ඍණ අතරට අපි පාස් කරන්න ඕනේ 220 ඕම් මේ තියෙන යාළුවනේ 220 ඕම් 2 වෝල්ට් රෙසිස්ටර් එකක් වෝල්ට් දෙකක රෙසිස්ටර් එකක් පාස් කරන්න ඕනේ. ඉතින් ඒකත් පාස් කරගෙන ඊට පස්සේ යාළුවනේ අපිට තව මේ ධන අග්‍රයෙන් 22 ඕම්ස් රෙසිස්ටර් එකක් පාස් කරගෙන ඒක ලබා දෙන්න ඕනේ සෙනල් ඩයෝඩ් එක කරහා කොප්ලර් එකට. ඒකත් පාස් කරගෙන වීඩියෝ එකම අරන් එන්නම්. ඉතින් මම රෙසිස්ටර් එකත් පාස් කරගත්තා මෙන්න මේ විදිහට කැපැසිටර් එකේ දෙපැත්තට ඒ කියන්නේ ධන සහ ඍණ අග්‍රයට මේ වෝල්ට් දෙකේ 220 ඕම් රෙසිස්ටර් එක පාස් කරගත්තා. ඊට පස්සේ බලන්න යාළුවනේ මේ ධන අග්‍රයෙන් මම 22 ඕම් රෙසිස්ටර් එකක් පාස් කරගෙන තියෙනවා. එතකොට ඊට පස්සේ බලන්න යාළුවනේ මෙතෙන්ට මම සෙනල් ඩයෝඩ් එකක් පාස් කරගත්තා 13.2ක වගේ සෙනල් ඩයෝඩ් එකක් පාස් කරගත්තා. එතකොට මේ ඩයෝඩ් එකේ ඉර තියෙන පැත්ත යාළුවනේ මේ රෙසිස්ටර් එක පැත්තට පාස් කරනවා. එතකොට අනිත් පැත්තට ඔට්ටෝ කොප්ලර් එකේ පළවෙනි පින් එක පාස් කරන්න ඕනේ. මේ තියෙන යාළුවනේ සෙනල් ඩයෝඩ් එක. එතකොට මේ සෙනල් ඩයෝඩ් එකේ මේ ඉර තියෙන පැත්ත මේ රෙසිස්ටර් එක පැත්තට පාස් කරන්න. ඊට පස්සේ ඩයෝඩ් එකේ අනිත් පැත්ත ඔට්ටෝ කොප්ලර් එකට පාස් කරන්න ඕනේ. එතකොට යාළුවනේ ඔට්ටෝ කොප්ලර් එක ගත්තාම මේ තියෙන්නේ මේකේ බලන්න යාළුවනේ පින් 4ක් තියෙනවා. මේකේ පළවෙනි පින් එක අපිට හඳුනා ගන්න මෙන්න උඩ තියෙනවා පොඩි ඩොට් එකක්. එතකොට ඒ පින් එක පළවෙනි එක ඒත් එක්කම තියෙන පින් එක දෙවෙනි එක මේ පැත්තේ කෙලවර පින් එක තුන්වෙනි පින් එක මේ පැත්තේ මෙන්න මේ පින් එක හතරවෙනි පින් එක. එතකොට මේක පළවෙනි එක 2 3 4 ඔන්න ඔය විදිහට තමයි මේ ඔට්ටෝ කොප්ලර් එකේ පින් තියෙන්නේ. ඉතින් මම මේකට භාවිතා කරන්නේ PC 817 කියන කොප්ලර් එක. එතකොට මේකේ ඩයග්‍රෑම් එකේ නම් තියෙන්නේ 4N35 කියන කොප්ලර් එක. මම මේක දාලා බලමු අපි මේ සර්කිට් එක වැඩ කරයිද කියලා මේ කොප්ලර් එක දාලා. ඉතින් අවසානයේ යාළුවනේ මම මේ විදිහට මේකේ වැඩ ඉවර කරගත්තා. මම ඔට්ටෝ කොප්ලර් එකත් මේකට පාස් කරගත්තා. බලන්න මේ ඔට්ටෝ කොප්ලර් එකේ මේ ඩොට් එකක් මාක් කරලා තියෙන පින් එක මම කිව්වා පළවෙනි පින් එක කියලා. ඒකට මම මෙන්න මේ සෙනල් ඩයෝඩ් එකෙන් සම්බන්ධ වෙන අග්‍රය පාස් කරගත්තා. එතකොට යාළුවනේ ඔට්ටෝ කොප්ලර් එකේ මේ ඩොට් එකක් තියෙන පැත්තෙන් යට කෙළවරේ අග්‍රය දෙවෙනි අග්‍රය. එතකොට ඒක අපි ග්‍රවුන්ඩ් එක හා සම්බන්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කැපැසිටර් එකේ ඍණ පැත්තට අපි සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මේ ඩොට් එකක් තියෙන පැත්තේට විරුද්ධව තියෙන අනිත් පැත්තේ අග්‍රය 4 වෙනි පින් එක. ඉතින් ඒක සම්බන්ධ කරන්න ඕන යාළුවනේ 120 ඕම් රෙසිස්ටර් එකක් කරහා මේ BC 547 ට්‍රාන්සිස්ටර් එකේ බේස් අග්‍රයට. ඉතින් මං ගාව 150 ඕම්ස් රෙසිස්ටර් එකක් තිබෙන තින්දා මම මෙතන 220 ඕම් රෙසිස්ටර් එකක් භාවිතා කරා. එතකොට මේකේ ඉතුරු වෙන අනිත් අග්‍රය ලබා දෙන්න ඕනේ මෙන්න මේ කැපැසිටර් එකේ ධන අග්‍රයට. එහෙම නැත්නම් මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ මැද වයින්ඩින් එකට ලබා දෙන්න ඕනේ. ඉතින් දැන් මම ওই විදිහට පාස් කරගෙන වැඩ ටික ඉවර කරගත්තා. දැන් මේකේ ඉන්පුට් එකට එහෙම නැත්නම් AC සප්ලයි එක දෙන තැනට වයර් දෙකක් පාස් කරගෙන අපි බලමු මේ සර්කිට් එක වැඩ කරනවද කියලා.
යාළුවනේ එතකොට මේකට මම යොදාගත්තු ප්‍රධාන මේ කැපැසිටි එක ඔයාලට මතක නම් තැඹිලි පාට කැපැසිටි එකක් භාවිතා කරේ. එතකොට ඒ කැපැසිටි එක වැඩ කරන්නේ මෙතන වෝල්ටේජ් බලපන් වෝල්ටේජ් 200ක් වගේ තමයි පෙන්වුවේ. ඒ නිසා මම මේ කැපැසිටි එක මාරු කරගත්තා. ඒක කරලා මෙන්න මේ කැපැසිටි එක තමයි දාගත්තේ. දැන් මේක වැඩ කරනවා. ඉතින් යාළුවනේ මම මේ වයර් දෙකක් පාස්සගෙන වැඩේ ඉවර කරගෙන තියෙනවා. එතකොට මම යාළුවනේ මේකට විදුලිය ලබා දීමට පෙර වෝට් 100 ෆිලමන්ට් බල්බයක් කරහා තමයි මේකට විදුලිය ලබා දුන්නේ. ඉතින් එතෙන්දි ප්‍රශ්නයක් නැතුව වැඩ කරපු නිසා මම කෙලින්ම විදුලියට දැන් සම්බන්ධ කරනවා. මම මේකට වෝල්ට් 12 වාහනයකට යොදා ගන්න බල්බයක් පාස්සගෙන තියෙනවා. ඉතින් මම විදුලිය සම්බන්ධ කරලා ඔයාලට පෙන්නන්නම්. බලන්න යාළුවනේ බල්බ් එක හොඳින් දැල්වෙනවා. ඉතින් ඒ කියන්නේ මේ SMPS power supply එක වැඩ කරනවා. ඉතින් මම මේක ගොඩක් වෙලාවක් විදුලියට සම්බන්ධ කරලා තියන්නේ නැහැ. මොකද යාළුවනේ මෙන්න මේ MOSFET එක තරම රත් වෙනවා. ඉතින් මේකට heat sink එකක් යොදා ගන්න ඕනේ. ඒ නිසා මම මේක විදුලියෙන් විසන්ධි කරගත්තා. ඉතින් අද වීඩියෝ එකෙන් මම SMPS power supply එකක් හදපු වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඉතින් ඉදිරියටත් මේ වගේ වීඩියෝ අරන් එනවා. මගේ channel එක දිගටම රැඳී ඉන්න. මගේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ගිහින් එන්නම් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.